ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා සියලු දෙනාම ඉස්කෝලේ ටීචර් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මගේ පළවෙනි වීඩියෝවේ මේ විදියට අකුරු පහක් ඔබට කියලා දුන්නා. රා ටා ගා යා ඌ මතකයිනේ? එහෙමනම් මගේ පුතේ අද මම යනවා මගේ දෙවෙනි වීඩියෝවෙන් අලුත් අකුරකට. ඒ තමයි පුතේ දාකුර. එහෙමනම් දාකුර තියෙනකොට අපි ගිය සතියේ ඉගෙන ගත්ත ඌ අකුර අපිට උමනා වෙනවා. මේ බලන්න මගේ පුතේ අපි ලස්සන බිඳුවක් අරගෙන උඩට ගිහිල්ලා යාළුවත් එකතු කරගෙන මේ විදියට බිඳුව වගේ දෙගුණයක් පැත්තට ගිහිල්ලා අපි ලස්සනට මේ විදියට මේ යාළුවා දැක්කම මේ විදියට හැරෙනවා පුතේ. අද මම දා කියලා දෙනකොට චුට්ටක් මෙතනින් අතර කරනවා. බලන්න පුතේ මෙතන ඉඳලා මෙතනට ඉඩ කොටසක් තියෙනවා. දා අකුර ලියද්දී පුතේ අපි හරියටම මේ ඉඩ කොටසේ මැද තෝරගන්න ඕන අපට ආපස්සට එන්න. ඒ කියන්නේ මෙතනින් පස්සට ගිහිල්ලා පොඩි සී අකුරක් මේ විදිහට දා අකුරට එන්නට උවමනයි. බලන්න පුතේ අපිට මෙතනදී ලොකු සී අකුරක් ලැබෙනවා. මෙතනදී පොඩි සී අකුරක් ලැබෙනවා. පුතාලට කියලා දෙන්න ඕන නිසා තමයි මම අකුර නතර කරේ. එhmenan දා අකුර මම එකවර කියලා දෙනවා. පුතේ බලා ගන්න. ඒ ආකාරයෙන්ම පුතාලත් සුදු පොතේ ලියලා රූල් පොතට ආපහු එන්නට උවමනයි. මේ බලන්න බිඳුවක් අරගෙන පැත්තට ගිහිල්ලා මෙහෙම නතර කරනවා. මේ විදියට මේ බිඳුව යාළුවා දැක්කට පස්සේ අපි මේ විදියට හැරිලා අත නතර කරන්නේ නෑ පුතේ. හරියටම මේ ඉඩ කොටසේ මැදට ඇවිල්ලා මේ විදිහට ලස්සනට ලියනවා. දැන් තමයි පුතේ අත උස්සන්නේ. බලන්න ඔයගොල්ලන්ගේ මෙන්න මෙතන ඉඳලා මේ යාළුවත් ඒ කෙලින් ඉන්නට උමනයි. මේ යාළුවත් ඒ කෙලින් ඉන්නට උමනයි. එහෙනම් අපි දාකුර ලියනකොට මෙතනයි සමාන කරලා ලියන්න ඕන. එක තැනම නවතින්නට ඕනයි. එහෙනම් මගේ පුතේ අද දවසේ ඔයගොල්ලෝ මට කියන්න ඕන මොනවද දා වලින් පටන් ගන්න පින්තූරු. අපි ගිය වීඩියෝ වගේම මේ විදිහට වටෙන් පින්තූර අඳින්නට උවමනයි. එහෙනම් දයන්නෙන් පින්තූර ගොඩක් පුතාලට මතක් වෙනවා ඇති. බලන්න අම්මා ලිපපත්තු කරන්න ගේන දර මතකයි නේද? ඊළඟට දත පුංචි ඔබට පුළුවන් දතක් අඳින්න. දත ඔබේ දත දා ඊළඟට දත වගේම දල අපිට දල අඳින්න පුළුවන්. දත දල ඇටාගේ දල හරි නේද? ඊළඟට 10 මේ බලන්නකෝ 10. එහෙනම් දයන්නේ ගොඩක් තියෙනවා පින්තූර. උතාලට කැමති පින්තූරයක් අඳින්න පුළුවන්. ලේසි නම් මේ පින්තූරات එකතු කරගෙන තවත් පින්තූර පුතාලට අඳින්න පුළුවන්. අපි වරක් කියවමු. දා දල දා දත දා
දල දා 10. හරි නේද? එහෙනම් මම අද දවසේ මගේ දෙවෙනි අකුරට යන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි යමු ඊළඟ අකුරට. මගේ පුතාලා දුලා ඌ අකුර ලස්සනට ලියලා පුරුදු නිසා හරිම ලේසි. ඌ අකුර අරගෙන අපි තවත් අකුරක් ලස්සනට ලියනවා. බලන්නකෝ. මේ විදිහට ඌ අකුරේ පළවෙනි කෑල්ල මේ විදිහට අරගෙන නතර කරලා බලන්න මගේ පුතේ අපි මේ පැත්තට අරගෙන ඔන්න ඌ අකුර ලිව්වා. හොඳට බලන්න මගේ පුතේ. මේ පැත්තට තියෙනවා C අකුර. පුතාලට පේනව නේද? ඔන්න ටීචර් පාට කරනවා. එහෙමනම් අපි පාකුර ලියන්න තමයි සූදානම් වෙන්නේ. පුතේ පාකුර ලියනකොට මේ පැත්තටත් අපි C අකුරක් ගන්නට ඕන. C අකුර අනිත් පැත්තට. ඒ වුණාට අපි අත උස්සන්නේ නැහැ. මේක ඉදිරියට අරගෙන යනවා. C අකුරක් ලැබෙන තුරු අරගෙන අපි මේ විදිහට රවුම් කරනවා. බලන්න මගේ පුතේ. දැන් අපි හොයන්න ඕන මෙන්න මේ යාළුවා ඉන්න තැන අපි හොයන්න ඕන. යාළුවා හොයලා අපි මෙහෙම හැරෙන්න ඕන. හැරිලා මේ බලන්න මේක අපි එන්න උමනයි ඉරක් වගේ. ඇවිල්ලා අපි ළඟටම ඉන්නේ නෑ පුතේ. පුතාලට පේනවා ඇති පුංචි කටක් තියෙනවා. මේ පාකුරේ මැද පුංචි කටක් තියෙනවා. ඒ කට අරගෙන අපි මෙහෙම කරන්නේ නෑ පුතේ. බලන්න එතකොට මේ බිංදුව වගේ දෙගුණයක් ගත්තා. එතනට මේක සමාන වෙන්නේ නෑ. එහෙමනම් අපිට මෙහෙම ඉක්මනට හරවන්න බෑ. බලාගෙන ඉන්න මගේ පුතේ. ඒ කෑල්ල කොහොමද ගන්නෙ කියලා. අපි මෙතනින් උඩට යනවා. උඩට යන්නේ මෙන්න මේ යාළුවාගේ උසටම උඩට යනවා. බලන්න පුතේ. මෙන්න මේ ගත්ත කෑල්ලට සමාන වෙන ආකාරයකට අපි මෙහිම අරගෙන ඔන්න දැන් තමයි මේ පැත්තට අපි හැරෙන්නේ. ගිහිල්ලා මෙහෙම තියන්නට ඕන. දැන් බලන්න මගේ පුතේ මේ පැත්තටත් C අකුරක් වගේ තියෙනවා. ඔන්න ටීචර් ඒ කෑල්ලත් පාට කරා. එහෙමනම් මෙන්න මේ C අකුරේ මේ පැත්ත දුර සමාන වෙන්නට ඕන. ඒ වුණොත් තමයි අපේ අකුර ලස්සන වෙන්නේ. හරි නේද පුතේ? එහෙමනම් පාකුර ලියනකොට අත උස්සන්නේ නැහැ. මම ඊළඟ පියවර කියලා දෙනවා අත උස්සන්නේ නැතුව කොහොමද ලියන්නේ කියලා. මගේ පුතාලට මට කියලා දෙන්න ඕමනයි. අකුරක් ලියනකොට මේ පැත්ත අපි සමාන කරලා ලියන්න ඕන. එතකොට තමයි අකුරු වල රවුම් ගතියක් එන්නේ. එහෙමනම් මගේ පුතේ මම පාකුර හැඩරුව කියලා දුන්නා. දැන් මකලා මම අත උස්සන්නේ නැතුව අකුර ලියලා පෙන්නනවා. මේ බලන්න අපි මේ විදිහට බිංදුවක් අරගෙන ඒ බිංදුව වගේ දෙගුණයක් මේ පැත්තට ගිහිල්ලා නතර වෙලා මේ විදිහට C අකුර අරගෙන අත උස්සන්නේ නැතුව යාළුවා දකින්නකම් ඇවිල්ලා මේ මීරක් වගේ ඇවිත් උඩට ගිහිල්ලා මේ කෙළවරට ඔහොම එන්නට උමනයි. අකුර පා. අකුර පා. මොනවද පුතේ පයන්නෙන් තියෙන පින්තූර? ඔයගොල්ලෝ දන්නවා. අපි එකක් අදිමු. පහන. 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 ඊළඟට මොනවද තියෙන්නේ පයන්නේ? ඕගොල්ලෝ හරියම ආස කෑමක් තියනවා. පපඩම්. මොනවද පුතේ? පපඩම්. ඔයගොල්ලෝ පුංචි බබාලා හරිම ආසයි පපඩම් කන්න. පපඩම්. පහන. දෙකම ඔයගොල්ලෝ දන්න පින්තූරයක්. තව මොනවද? තව ඉන්නවා පයන්නේ පඹයා. මේ විදියට මුට්ටියක් ඔළුවට දාලා S2 ඇඳලා කට ඇඳලා
මේම නේද පමයා ඉන්නේ. එක එක විදියට අපි අඳිනවා නේද? එහෙනම් ඔන්න ටීචර් අඳින පමයා. හරි නේද? පපඩම් පහන පමයා. තව එකක් අඳිමු අපි. මොනවද තියෙන්නේ? තවත් පායන්නේ. පණුව දෙකලා තියෙනව නේද? ඔව්. පණුව. ඔව්. පහන පපඩම් පමයා පණුවා. හරි මේසි නේද? ඊළඟට ඔන්න මම අද දවස් කියලා දෙන තුන්වෙනි අකුරට යන්නයි සූදානම් වෙන්නේ. මම පුතේ ඔන්න අද අපි පාකුර රවටලා ජාකුර ලියන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් එක අකුරක් ඉගෙන ගත්තම ඒ අකුර රවටලා අපිට තව අකුරක් ලියන්න පුළුවන්. හොඳට බලා ගන්න. ජා කියලා කිව්වම ටිකක් අමාරුයි වගේ හිතුණාට අපි පාකුර ලියලා තියෙන නිසා හරිම ලේසි මගේ පුතේ ජා ලියන්න. එහෙනම් අපි චුට්ටකට පාකුර රවටලා ජාකුර ලියමු. බලන්නකෝ අර විදිහටම ඔන්න පාකුර ලියනවා. පාකුර හිතාගෙන ඉන්නේ අපි එයාව ලියනවා කියලා. අපි මේ විදිහට පාකුර ලියලා ඔන්න බලන්නකෝ. ඔන්න තාමත් පාකුර හිතාගෙන ඉන්නේ එයා ලියන්න එනවා කියලා නේද? ඔන්න තාම දන්නේ නැහැ පා. අපි මේ විදිහට පාකුර ලියලා ඔන්න පුතේ පාරවටලා ජාකුර ලියන්නයි සූදානම් වෙන්නේ. මේ විදියට ජාවල බිංදුව අරගෙන උඩට ගිහිල්ලා ඔන්න අපි දානවා රාකුර වගේ. ලේසි නේද? ලේසි නේද? තව වරක් කියලා දෙන්නම්. මේ විදියට ගිහිල්ලා පැත්තට ගිහිල්ලා නතර කරලා මේ කෙලවරට ඇවිල්ලා පාලියන්න වගේ ගිහිල්ලා පුතේ මෙතනින් ජාවල මේ රාඳින්න ඕන. හරි. ජා කිව්ව ගමන්ම මතක් වෙනවත්ටි පුතාලා කන්න ආස ජම්බු. එහෙනම් අපි අඳිමු ජම්බු. ජම්බු ජම්බු. අපි තව එකක් අඳිමුකෝ. පුතාලා දන්නවනේ ජලය කියන්නේ වතුර වලට නේද? තව නමක් වතුර වලට කියන තව නමක්. ඔන්න අපි වතුර බොන වීදුරුව ඇඳලා ටීචර්. අපි බොන වීදුරුව ඇඳලා. මේකට මොනවද අපි දාලා තියෙන්නේ? මොනවද දාලා තියෙන්නේ? ජලය. එහෙනම් ඔන්න බලන්නකෝ මේ වාජ්‍යනේ ජලය පුරවලා ජම්බු ජම්බු ජලය. හරි නේද? එහෙනම් මගේ පුතාලා දුවලා වැඩිය දැක්කනේ නැති එකක්. ඒ වුණාට සීයට තාත්තට කිව්වොත් නම් මේ පින්තූරේ පෙන්නයි. ඔයගොල්ලෝ දන්නවද ජටාව? ඔව් මේ මොළුවේ බඳින්නේ ජටාව. මේ බලන්නකෝ. මේ විදියට ඔළුවේ රෙද්දක් වගේ බැඳලා නිම රෙදි කෑල්ලක් එල්ලෙන්න තියනවා ජටාවේ නේද? සීයට තාත්තට මේක බැඳලා ඔයගලගේ ඔළුවේ බැඳලා පෙන්නන්න කියන්න ජටාව.
ආයි කියමු අපි ජම්බු ජලය ජටාව. හරිම ලේසියි නේද? එහෙනම් තවත් ජයන්නේ පින්තූර තියෙනවා නම් මගේ පුතාලට අඳින්නට පුළුවන්. එහෙනම් මම අද දවසේ අකුරු 3ක් කියලා දුන්නා. පළවෙනි අකුර දා, දෙවෙනි අකුර පා රවටලා අපි ලියපු අකුර ජා. එහෙනම් අකුරු 3යි. එහෙනම් මම අද දවසේ තවත් ලස්සන ක්‍රියාකාරකමක් කියලා දෙනවා. මේක පොඩ්ඩකට මකනවා මගේ පුතේ. එහෙනම් මගේ පුතාලට මම කියලා දෙනවා මගේ පළවෙනි වීඩියෝ ලියපු අකුරු ටික. පළවෙනි අකුර ට්‍රා, දෙවෙනි අකුර ටා, ඊළඟ අකුර ගා. ඊළඟට පොන්චි ඔබ ඉගෙන ගත්තේ යා අකුර. ඊළඟට අපි ඉගෙන ගත්තා ඌ අකුර. අද දවසේ ඉගෙන ගත්ත පළවෙනි අකුර දා. ඊළඟ අකුර පා. අපි පා අකුර රවටලා පුතේ ලිව්ව අකුර ජා. හරිද? අපි පොඩ්ඩක් කියවමු. रा का गा या उ दा पा या. එහෙනම් මගේ පුතාලට මම අද දවසේ කියලා දෙන්නේ කොහොමද අපි මේ අකුරු අරගෙන වචන හදන්නේ. මගේ පුතේ තනි අකුරු තමයි අපි මේ ලිව්වේ. වචන හදනකොට පුතේ මේ අකුරු එකතු කරන්නට ඕන. පුංචි ඔබ තාම දන්නේ නැහනේ. එහෙනම් එක අකුරක් ලිව්වට අපට වචනයක් හදන්න බෑ. පුතේ අකුරු 2ක්, අකුරු 3ක්, අකුරු 4ක්, 5ක් ඒ විදිහට අපට ඉස්සරහට අකුරු ගාන වැඩි කරගන්නකොට අපට වචන හදන්න පුළුවන්. එහෙනම් මගේ පුතාලට මම කියලා දෙන්නේ අකුරු 2කේ වචනයක් හදන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි මෙතනදී අකුරු 2ක් ගන්න ඕන. බලමුකෝ එකක් හදලා. මෙතන තියෙනවා රා අකුර. පුතේ අපි ලියනවා රා. දැන් අපි තාම වචනයක් හැදුවද? නෑනේ පුතේ. අපි දැන් තවත් අකුරක් එකතු කරන්න ඕන. එහෙනම් රා අකුර ලිව්වා. අපි දෙවෙනියට ගමු මේ අකුර. අපි පටන් ගන්න බිංදුව ගානේ චූටි ඉඩක් තියලා තමයි පටන් ගන්න. අපි අකුර ගාවන්නේ නැහැ. මෙම ළඟින් ලියන්න ඕන. රා අකුරේ ළඟින් ලියන්න ඕන. චූටි ඉඩක් තියලා ගාවන්නේ නැහැ. එහෙමනම් දැක්කනේ පුතේ අකුරු 2ක් එකලා කොහොමද අපි ලියන්නේ කියලා. හරි. දැන් වචනයක් කියන්න බලන්න පුතේ වචනේ. අපි මේ අකුරෙන් අකුර කියන්නේ නැහැ පුතේ. අකුරු 2ක් ලිව්වම අපි මෙහෙම කියන්නේ නැහැ. රා යන්න, ටා යන්න. එහෙම කිව්වොත් වැරදි. මේ විදිහටත් වැරදි. රා ටා ඒ විදිහටත් වැරදි. එහෙමනම් අපි කොහොමද කියන්නේ? මේ පළවෙනියට තියෙන අකුරට මගේ පුතේ කට ඇරලා කියන්න ඕන. දෙවෙනියට තියෙන අකුරට කට වහලා කියන්න ඕන. ඒක තාම තේරෙන්නේ නැහැ. ඒ වුණාට ලියාගෙන යනකොට පුතාට ඉදිරියේදී තේරෙයි. රටා කියන්නේ නැහැ පුතේ අපි. රට කොහොමද අපි කියන්නේ?
රට. තව වචනයක් හදමු බලන්න. අපි මේ අකුර මුලට ගමු. මේ අකුර දෙවනියට ගමු. යට. අපි නවත්තලා කියන්නේ නැහැ වචනය යට. මේ රට කිව්වා වගේ දැන් හදමු යට. වචනේ මොකද්ද? යට. ඔන්න ටීචර් ලියනවා. යට. එහෙනම් වචන දෙකම කියමු අපි. රට, යට, රට, යට. අපි තව එකක් ගමු. මේ ඌ අකුර මුලට ගමු. මේක දෙවනියට ගමු. උප, උප. ඔකේ අපි ඊළඟට ලියමු උප, උප. මම ඉඩ නැති නිසා මේ පැත්තට ලියනවා. මගේ පුතාලා පහළට ලියන්න ඕන. ටීචර්ට මේ බෝඩ් එකේ ඉඩ නැති නිසා පහළට මම මේ පැත්තට ලියනවා. රට, යට, උප. තව ගොඩක් ලියන්න පුළුවන් පුතේ. දර, දර. හරි නේද? මම පුතාලට පෙන්නුවේ මේ වගේ අකුරු එකතු කරලා අකුරු දෙකේ වචන තව අපිට ගොඩක් ලියන්න පුළුවන්. තව එකක් බලමු. ජය, ජය. ජය කියන එක දන්නවනේ. ඒ වගේ ලියන්න පුළුවන්. තව බලමු. පද, පද. හරි නේද? තව වචනයක් හදන්න පුළුවන්. උර, උර. හරි නේද? තව පුළුවන්. ජප, ජප. දැන් පුතාලට තේරුණා අකුරු දෙකේ වචනයක් හදනකොට පුතේ තේරුම් සහිත වචනයක් හදන්නට උවමනයි. දැන් හිතලා බලන්න පුතේ මේකෙන් අපි ගන්නවා ගය, ගට, ගට, ගය. ඒ වගේ වචනයක් හදලා බලමු. ගට, ගය, ගට, ගය. මේක වචනයක් තමයි. ඒ වුණාට මගේ පුතේ අපි තේරුමක් නැති වචන කොයිම වෙලාවකවත් ලියන්නේ නැහැ. අපිට උවමනා මේ විදියට අකුරු දෙකක් ගලපන්න නෙවෙයි මගේ පුතේ තේරුමක් තියෙන වචන දෙකක් අකුරු දෙකක් එකතු කරලා වචනයක් ලියන්න. එහෙමනම් මේ වචන දෙකේම තේරුම නැහැ. මම පුංචි ඔබෙන් ඉල්ලා ඉන්නන්නේ පුතේ තේරුම් නැති වචන කොයි වෙලාවකවත් ලියන්න එපා. අපි අර පින්තූර ඇඳා වගේ ඔයගලන්ට ගොඩාක් සමීප ඔයගොල්ලෝ දැකලා තියෙන දේවල් තමයි අපි මේ විදියට වචන ලියන්න භාවිතා කරන්නේ. එහෙමනම් මට කියලා දෙන්න ඕන මේ විදිය තේරුම් නැති වචන පුතාගේ පොතෙන් අයින් කරන්න ඕන. මම ලියුව වචන ටික පුතාලා ලස්සනට පොතේ පහළට ලියන්න ඕන. ආපහු බලමු අපි වචන ටික. රට, රට ඔයගොල්ලෝ පහලින් පොතේ ලියන්න ඕන. යට. දැන් පොතේ පහලින් යට කියලා ලියන්න. උප, උප. ලියන්න පුතේ වචනේ. දර, දර. හරි නේද? ජය, ජය. පද, පද.
ඊළඟ වචනේ උර උර ජප ජප එහෙනම් ওই විදිහට අකුරු දෙකේ වචන වගේ පුස්තකවල ලියලා පුරුදු වෙන්න ඕන. ඒ වගේ අකුරු එකතු කරලා බලන්න පුළුවන් පුතේ තවත් වචන ලියන්න. එහෙනම් මම පුතාලට මම කියලා දෙන්නේ අකුරු තුනේ වචන ලියන හැටි. අකුරු තුනේ වචන ලියන හැටි. පුතේ ඒ විදිහටම අපි ලියනවා. කියන්න බලන්න මේ අකුර දැන් දන්න නිසා පුතාලට කියන්න පුළුවන්. අකුර මොකද්ද? උ. අකුර උ. අපි ඒකට එකතු කරනවා මේ අකුර. දැන් වචනේ උද. උද කිව්වට අපිට තේරුමක් නැහැ. එහෙනම් මේක අකුරු තුනේ එකක් විදියට අපි ලියමු. හරි. දැන් කියමු බලන්න. 1 2 3. අපිට අකුරු 3ක් තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා හැදුවේ අකුරු දෙකේ වචනයක්. දැන් මගේ පුතේ අකුරු තුනේ වචනයක්. මේ අකුරු තුනත් අපි නවත්ත කියන්නේ නෑ. මේ විදිහට කිව්වොත් වැරදි. උ ද ය උ ද ය. අපි දැන් මේ ලියලා තියෙන වචනයක්. ඒ නිසා අකුරෙන් අකුර කියන්නේ නැහැ. උදය උදය. එහෙනම් මේකට කට අරින්න ඕන. මේකට කට වහලා කියන්න ඕන. මේකට කට වහලා කියන්න ඕනේ. එහෙනම් මේ වචනේ පළවෙනි අකුරට විතරයි පුතේ අපි කට ටිකක් ඇරලා කියන්නේ උදය උදය. හැබැයි අපි එකවර කියන්න ඕන උදය උදය. මේක බලන්න මොකක්ද කියලා. ටීචර් ලියන දෙවෙනි වචනේ ටිකක් පහළට ගන්න. මේ බලන්නකෝ. උ අකුරේ හිම්මමයි යා අකුරේ හිම්මමයි වෙනස් වෙලා තියෙන්නේ. දා අකුර වෙනුවට මෙතන රා ඇවිල්ලා. කියමු බලන්න පුතේ උදේ වගේ හදලා උදය. දෙවෙනි වචනේ උරය උරය උදය උරය. හරි නේද? ඔන්න ඊළඟ වචනේ මොකක්ද අපේ ඊළඟ වචනේ? ඔව්. පදය පදය. අපි කියමු වචන තුන. අකුරු තුනේ වචන තියෙන්නේ. උදය උරය පදය. හරිම ලේසි නේද? එහෙමනම් මගේ පුතේ මේ විදියට අකුරු දෙකේ වචන අකුරු තුනේ වචන ලියලා මගේ පුතාලා පුරුදු වෙලා එන්න ඕන. මගේ ඊළඟ වීඩියෝ නරඹන්න. හරිම ලස්සනට අකුරු ලියන්න කියන්න මම හිතන මගේ පුතාලට දැන් පුළුවන්. එහෙමනම් පුංචි ඔබ නැවත හමු විතර ආයිබෝවන්.